අද මගේ vlog එක ඔයාලට නෙවෙයි ඇත්තටම මට හරි විශේෂයි. මේ තමයි මං යන්න ආසම තැන් වලින් එකක්. ආසම තැනක් වෙන්නේ මේක. හික්කඩුවේ බීච් එක කියලා කියන්නේ මගේ ජීවිතේ හරි ලස්සන මතක සටහන් එකතු වෙච්ච තැනක්. ඒ ඇයි කියලා ඔයාලට මම කියන්නම්. අපි මැරි කරපු මුල්ම කාලේ අපි දෙන්න නිතරම වගේ ගිය තැනක් තමයි හික්කඩුව බීච් එක කියලා කියන්නේ. ලොකුවට දේවල් ප්ලෑන් කරලා නැති කාලෙක හික්කඩුව බීච් එකේ අපි දෙන්න ඔහේ ඇවිදපු දවස්, නිදහසේ හිටපු දවස්, ඒ දවස්වලට මං හරි ආසයි. ඉතින් ඒ හින්දාම මේ මුහුදු වෙරළ කියන්නේ මට මගේ ජීවිතේ මං ආසම තැනක්. ඉතින් මේ දැන් අපි ඇවිත් ඉන්නේ මොනිකව බලන්න. ඉස්සර එයයි මමයි මෙතනට එනකොට ඇත්තටම හිටියේ මට මතක විදියට මොනිකා විතරයි. මොනිකා කියලා කියන්නේ කැස්බෑවෙක්. ඉතින් මේ ඉන්නේ නම් එයා නෙවෙයි, එයාගේ පවුලේ අය වෙන්න ඇති. මොනිකාත් මෙතන හිටියා. ඉතින් සංචාරකයෝ හරිය කැමැත්තෙන් මෙයාලව බලන්න එනවා. ඉතින් අපිත් හික්කඩු බීච් ගිය හැම වතාවකම වගේ මෙයාව බලන්න ගියා. අපේ පොඩි මෑණොත් බීච් එකට මාරම ආසයි. එයත් එක්ක එයාගේ අයියා බබාත් හිටියා. එයාගේ නැන්දිගේ පුතා. හරියටම මෙයාට වඩා මාසයක් වැඩිමල් අයියා බබෙක්. ඉතින් ඒ දෙන්න හරි යාළුයි. දෙන්නම බීච් එකේ සෑහෙන ෆන් එකක් ගත්තා. ඉතින් මට හරි සතුටුයි. මොකද මෙතෙන්ට පුතත් එක්ක අයියා බබාවත් එක්කගෙන මෙහෙම එන්න හම්බ වෙච්ච එක ගැන ඒ වගේම චූටි දුකකුත් හිතේ තියෙනවා. ඉස්සරම දවස්වල මං කිව්වේ මම මේ බීච් එකට හරි ආසයි කියලා. ඉතින් අපි බැඳපු අලුත චූටි පැටියෙක් ගැන හිතලවත් නැති කාලෙක අපි දෙන්න කතා වෙනවා. දවසක අපේ බබාවත් අරගෙන අපි මේ විදියට මෙතනට එමු කියලා. ඉතින් ඒ කියන දවස ඔන්න දැන් උදා වෙලා තියෙනවා. හැබැයි බබයි මමයි විතරයි. එයා ඉතින් අපිත් එක්ක නෑනේ මේ දවස්වල. එයා රට ඉඳලා ආව දවසක ඒ දවස ඉතින් අපිට උදා වෙයි. මං හරි ආසාවෙන් බලාගෙන ඉන්නවා ඒ දවස. ඒ හීන දැකපු දවස් ඉක්මනටම හැබෑ වෙන්න කියලා. අපේ පැටියගේ විතරක් නෙවෙයි, මේ ඉන්න අයියා බබාගේ තාත්ති ඉන්නේ ලංකාවේ නෙවෙයි. මොනා කරන්නද ඉතින්? ජීවිතේ සමහර දේවල් ඒ විදිහට ගෙවන්නම වෙනවා. අපි කොච්චර අකමැති වුණත් සමහර දේවල් කැප කරන්නම වෙනවා. ඉතින් මං ප්‍රාර්ථනා කරන්නේ එහෙම ගොඩක් කල් වෙන් වෙලා ඉන්න කාටවත්ම සිද්ධ වෙන්න එපා කියලා. හරි, දුක හිතෙන කතා පැත්තකින් තියලා මං කියන්නම් මේ කවුද කියලා. මෙයා හිකිරියෙක්. මෙයා යනනොත් එහෙම අපිට විසයි. ඉතින් මේ රඹුටන් ගෙඩියක් වගේ බැබලි හිටියට මෙයාට පණ තියෙනවා. ඉතින් හික්කඩුව බීච් එක ආශ්‍රිතව සමහර කාලවලට මේගොල්ලෝ ටිකක් වැඩිපුර ඉන්නවා. ඉතින් මං කලිනුත් කිව්වනේ ඔයාලට මේ පැංචෝ දෙන්නගෙම තාත්තිලා. ඒ කියන්නේ ෂෙම්රු බබාගේ තාත්ති, ෂේන් බබාගේ තාත්ති දෙන්නම ලංකාවේ නෑ. ඉතින් මමයි මගේ නෑනා පොඩ්ඩයි අපි තනියෙන් තමයි මේ දෙන්නව එක්කගෙන ආවේ. තනියෙන් කිව්වට තනියම නෙවෙයි. අපිත් එක්ක මේ ඉන්න අනිත් එක්කෙනා ෂෙම්රු බබාගේ, ෂේන් බබාගේ නෑදෑකමට නම් අක්කා. ලොකුම ලොකු අක්කා. පවුලේ ඉන්න ලොකුම ලොකු අක්කා තමයි අපේ හන්සි අක්කා. ෂේන් බබාගේ, ෂිම්රන් බබාගේ, ශාකි බබාගේ අක්කා. ඉතින් ඕන වෙලාවක ඕන වැඩකට අපිත් එක්ක
ඕන ගමනක් යන්න සෙට් වෙන අපේ ආදරණීය හංසි තමයි. ඉතින් thank you හංසි ඔයාටත් හැමතිස්සෙම අපේ සපෝට් එකට ඉන්න ලොකුම ලොකු අක්කා වුණාට. බලන්නකො මේ දෙන්නගේ තියෙන සන්තෝෂය. මේ වැඩේට මේ දෙන්න හරිම කැමතියි. අයියයි මල්ලි දෙන්නත් එක්ක මේ ගෙවෙන තප්පර මට නම් ඇත්තටම මාර විදියටම වටිනවා. මං මේ දවස්වලට හරි ආදරේ මේ මතක සටහන් හරි පරිස්සමට ඉතුරු කරගන්න මං හරි ලෝභයි. මන් දන්නේ ඒගොල්ලන් මේ තරම් වේගෙන් ලොකු වෙන එක කාලේ මං අපිට හිතා ගන්න බැරි තරම් වේගෙන් කාලය ගෙවෙනවා. දන්නේම නැතුව ඒගොල්ලෝ ලොකු වෙනවා. ඉතින් මං හිතන්නේ එයාලත් එක්ක ලස්සන දවස් ලස්සන මතක සටහන් ආදරේ පිරිච්ච වරුවවල් අපිට ඉතුරු වෙන්න ඕනේ. බලන්නකො ඉතින් ඒ දෙන්න නිදහසේ හරියට මෙහෙට දුවන හැටි. අපි ගෙදරදී ගොඩක් වෙලාවට පුතේ වැටෙයි, පුතේ පරිස්සමින්, පුතේ ඕක කරන්න එපා, රෙහෙ යන්න එපා, මෙහෙ යන්න එපා. ඉතින් ඔයගේ ගොඩක් දේවල් කියනවානේ. ඒ මොනවත්ම නැතුව එයාලා විදිහටම නිදහසේ ඉන්න දුන්නාම ඒගොල්ලෝ හරිම සන්තෝෂෙන් ඒ වගේම එයාලා එකට හරි කැමතියි. එයා අහන්නේ අපි හදමුද කියලා. ඉතින් එයාට වැලිත් එක්ක ට්‍රේන් එකක් හදලා දෙන්න තමයි ඒ කියන්නේ. ට්‍රේන් එකක් හදමුද කියලා තමයි ආයේ ඇහුවේ. ඉතින් පුංචි අත්වැඩ පුංචි ක්‍රියාකාරකම් කරන්න හොඳම වයස තමයි මේගොල්ලෝ මේ ගෙවන වයස. චූටි බබාලා ඉන්න අම්මලා තාත්තලා නම් මේ ගැන දන්නවා ඇති. විශේෂයෙන්ම මේ වයසේ බබාලත් එක්ක අපි එකතු වෙලා ක්‍රියාකාරකම් කරනකොට ඒගොල්ලොත් එක්ක එකතු වෙලා එකට වැඩ කරනකොට ඒගොල්ලෝ තුල ලොකු ආත්ම විශ්වාසයක් ගොඩ නැගෙනවා. මොකද එයාලා හැමදේම ඉගෙන ගන්න සහ ඒගොල්ලන්ව ගොඩනගා ගන්න එයාලා වටේ ඉන්න විශේෂයෙන්ම අම්මලා තාත්තලා ළඟම ඉන්න වැඩිහිටියෝ දිහා බලාගෙන. ඉතින් මේ වගේ වෙලාවල් එයාලගේ ජීවිතවල අනාගතේ අපි නොහිතන දිහාවල් වලට අරන් යන්න තරම් ලොකු බලපෑමක් කරනවා කියලා මම විශ්වාස කරනවා.
බීච් එකට ඉර බැහැගෙන යන්නේ. ඉතින් අපි දැන් යන්න ඕනේ. ඒ වුණාට යන්න හිතෙන්නේ නැහැ. මෙතනට වෙලා මෙහෙම ඉන්න. ඉතින් අපි හැමෝම හරි ආසයි. මේ ඉන්නේ මගේ නෑනා. මං කිව්වේ මගේ නෑනා පොඩ්ඩ කියලා. ඉතින් මේ තමයි මගේ හස්බන්ඩ්ගේ නංගි. හස්බන්ඩ්ගේ නංගි වුණාට එයා මට අක්කා. ඉතින් එයාගේ චූටි පුතා තමයි ෂෙම්රුගේ අයියා බබා. එයාගේ නම ෂේන්. ඉතින් ඔන්න ඔය විදිහට දවසක මෙන්න මේම මොහොත දිහා බලාගෙන කතා කර කර නිදහසේ ඉන්න නෑනා එක්ක ඇවිත් හරියන්නේ නැති බව ඇත්ත. ඉතින් තනියට එන්න ඉන්නේ නෑනා හින්දා නෑනාට මට නෑනා කියලා අපි දෙන්නත් එක්ක අපේ පොඩි උන්වත් අරගෙන අපේ හංසිවත් එක්කගෙන ඔන්න ඔය විදිහට ලස්සන හවස් වරුවක් ගත කරා. ඉතින් තව දෙයක් කියන්නේ මේ ජාතියේ ඕන වැඩකට ස්වීට් නෑනා කෙනෙක් හම්බ වෙන එකත් සෑහෙන ලොකු පිනක්. මේක මුදල් ගෙවා ප්‍රචාරය කරන ලද දැන්වීමක් බව කරුණාවෙන් සලකන්න කියලා මම පස්සේ දාන්නම්. නෑ ඉතින් ඇත්තටම හරිම ස්වීට් නෑනා කෙනෙක්. එයා චුට්ටක් විතර කචල් තමයි. ඒ වුණාට එයාට මං ආදරේ. ඔය විදිහට තෙමිච්ච කුකුල්ලු වගේ කියලා කියන්නේ මෙන්න මේ ගානටවත් තෙමිලා ඉන්න ඕනේ. ඉතින් තෙමිච්ච කුකුල්ලු වගේ හික්කඩුව බීච් එක දිගේ ඇවිදගෙන අපි ආපහු හරිම අමාරුවෙන් මේගොල්ලන් අරගෙන ගියා. පේනවනේ යුද්ධයට යනවා වගේ තමයි. පොඩ්ඩක්වත් ලෑස්ති නෑ ගෙදර යන්න. ඉතින් එයාට ඕනේ එයාටයි අනිත් එක්කෙනාටයි දෙන්නටම ඕනේ පුළුවන් තරම් වෙලා බීච් එකේ ඉන්න. ඉතින් ඒ වුණාට රෑ වෙන නිසා අපි යන්නම ඕනේ. ඉතින් කොහොම හරි බොහොම අමාරුවෙන් මේ දෙන්නව එකගෙන අපි ආපහු යන්නයි මේ ලෑස්ති වෙන්නේ. ඒක ඉතින් ලේසි වැඩක් උනේ නෑ. මේ දෙන්නව බීච් අරගෙන ආපු එකම ලොකු රිස්ක් එකක්. ඉතින් ඒක හොඳම පාර්ට් එක තමයි මේ දෙන්නව බලෙන් වගේ ඇදගෙන ආපහු අරගෙන යන එක. ඉතින් ආපහු දවසක එක්කන් එනවා කියලා 1000ක් පොරොන්දු වෙලා තමයි මේ අපි ආපහු එක්කගෙන යන්නේ. ෆයිනලි ඔන්න අපි මේ දෙන්නත් එක්ක බීච් එකේ ඇවිදලා ඉවරයි කිව්වට ඉවරවත් නෑ පේනවනේ. ඉතින් කොහොම හරි මේ දෙන්නවත් අරගෙන අපි හරි පරිස්සමට ලස්සන වෙලාවක් ගත කරලා මේ දැන් එළියට යන්නයි හදන්නේ. මෙතනින් උඩට ගියාම ගාලු පාරට වැටෙන්නේ. එතනින් ඔහොම උඩට යන්නයි තියෙන්නේ. ඉතින් මේ වගේම මේ වෙලාවේ මම ස්තුතිවන්ත වෙනවා මගේ YouTube channel එකත් එක්ක එකතු වෙලා ඉන්න ඔයාලා හැමෝටම. ඉතින් ඇත්තටම මට හරි සතුටුයි. මම එදත් කිව්වනේ මම මෙච්චර දෙයක් හිතුවේ නෑ. ඉතින් මාත් එක්ක මගේ channel එකත් එක්ක පිරිසක් එකතු වෙලා ඉන්න එකට මම හරිම සතුටින් ඉන්නේ. ඉතින් ඊටම මගේ වීඩියෝස් බලන්න subscribe කරලා නැත්නම් මාව subscribe කරන්න. එහෙනම් ඉක්මනින්ම තව අලුත් වීඩියෝ එකකින් අපි හම්බ වෙමු. ගිහින් එන්න.